වනකම් ආයුබෝවන්. ඔන්න අද දවසේ මම ඔයාලට පොඩි දෙමළ කතාවක් කියලා දෙන්න තමයි හදන්නේ. චූටි කතන්දරයක්. මෙන්න මේ කතන්දර පොතේ තියෙන ලස්සන කතාවක් තමයි කියන්න හදන්නේ. කතාවේ මාතෘකාව කුරංගුම් ඔට්ටගමුම් කියලා තියෙන්නේ. ඒ කියන්නේ වඳුරයි ඔටුවයි. මිරුහංගල් කාටිල් ஒரு நாள் கூடி උල්ලාර්සමායි පොළුදයි පෝකින. ඒ කියන්නේ ඔන්න සත්තු ටිකක් දවසක් මේ කැලේ සභාවක හරි සතුටින් හිටියලු. அந்த சபையில் குரங்கு எழுந்து பலவித வித்தைகளை செய்து காட்டியது. ඒ කියන්නේ මේ සභාවේ දැන් ඔහොම සතුටින් ඉන්නකොට සත්තු ටික එකතු වෙලා වඳුරෙක් ලස්සනට එයාට පුළුවන් විදිහට එයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න ගත්තලු. ටිකක් විහිළු කර කර ගස්වැල් වල එල්ලිලා ලස්සනට එයාගේ දක්ෂතා ඉදිරිපත් කරන්න ගත්තලු. வித்தைகளை பார்த்த பிராணிகள் එල්ලාම් කුරංගයි පාරාට්ටි ආරවාරම් செய்தன. ඒ කියන්නේ ඔන්න මේ දක්ෂතා මේ හැකියාව දැකපු අනිත් සත්තු ටික හැමෝම මේ ප්‍රීතිഘോഷා හඬ නගමින් මේ වඳුරගේ ක්‍රියාවන් අනුමත කරා. ඉதை பார்த்த ஒட்டகத்துக்கு பொறாமை ஏற்பட்டது. ඒ කියන්නේ මේක දැකපු ඔටුවෙක්ට මොකක්ද ආවේ? ஈர்ஷ்‍යාවක් ඇති වුණා. அதுவும் குரங்கு செய்வதை போல பலவிதமாக ஆட முயற்சித்தது. එයත් දැන් එතකොට අර වඳුරා කරා වගේම විවිධ දක්ෂතා ඉදිරිපත් කරන්න උත්සාහ කරා. ஆனால் அதன் நெட்டை கால்களும் கூன் முதுகும் வளைந்து நீண்ட கழுத்தும் சேர்ந்து அதன் விளையாட்டை கேலி கூத்தாக்கின. මෙයා මේ ඉදිරිපත් කරන්න හැදුවට ඔටුවා එයාගේ ඉදිරිපත් කිරීම අර වඳුරගේ තරම් ලස්සනට පෙවුනේ නෑ. ඉதை பார்க்க பிராணிகளுக்கு சகிக்கவில்லை. ඒ කියලා කියන්නේ මේක දැකපු අනිත් සත්තුන්ට මේක ඉවසගෙන ඉන්න බැරි වුණා. ඒ කියන්නේ යාලට හරි අර තරහක් පිළිකුලක් වගේ ඇති වුණා මේ මොන විකාරයක්ද මේ කරන්නේ කියලා. ඊට පස්සේ අවසානයේ තියෙනවා உடனே எல்லாம் சேர்ந்து ஒட்டகத்தை அடித்து சபையை விட்டு விரட்டின. ඔන්න වහාම ඔක්කොමලා එකතු වෙලා මොකද කරේ? මේ ඔටුවට ගහලා එයාව සභාවෙන් එලවලා දැම්මා. මේ කතාව එතනින් ඉවරයි. හරිද? හැබැයි උපදේශකුත් දීලා තියෙනවා. කාප්පි අඩිප්පද එපොළදුම් වෙරකතක්කද. ඒ කියන්නේ අනුකරණය කිරීම හැම වෙලාවෙම සුදුසු වෙන්නේ නැහැ කියලා. දැන් මම නම් කියන්නේ අනුකරණය කරන එක කොයි වෙලාවකවත් සුදුසු වෙන්නේ නැහැ. දැන් මට තියෙන දක්ෂතාව වෙනයි, මගේ හැකියාව වෙනයි, මගේ විදිය වෙනයි. ඒක තව කෙනෙක්ට අනුකරණය කරා කියලා ගන්න බෑ.